විශ්වාස කරන්නත් බෑ ගයිස්. දැන් ජිමිනිලාට පුළුවන් වෙලා තියෙනවා AI ෆොටෝස් වල සිංගල් ෆොන්ට් එකෙන් ලියන්න. සහ මේකේ තවත් අප්ඩේට් එකක් ඇවිල්ලා තිනවා. මම ඒක ඔයාලට වීඩියෝ එක අවසානයේ පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් විශ්වාස කරන්නත් බෑ කලින් ඔයාලා දන්නවා ජිමිනි එකේ AI ෆොටෝස් වල ලියුවේ අමුතු විදිය සංකේත වගේක් විතරයි. ඒ දැන් මේ ජිමිනි ජෙනරේෂන් ෆ්ලෑෂ් කියන එකේ යාට ලියන්න පුළුවන් වෙලා තියෙනවා සිංගල් ෆොන්ට් එක හරියටම. ඒ කියන්නේ ඉස්පිලි පාපිලි හරියටම යාලට දැන් ගලප ගන්න පුළුවන්. ඉතින් ගයිස් ඔයාලා මේක පැහැදිලිව නම් මේ වීඩියෝ එක ඔයාලට බලද්දි ඉතින් මම මේකට ඇඩ් කරන්න කියනවා මොකක් හරි කැප්ෂන් එකක්. බලමු යාලා අපිට කරලා දෙයිද කියලා. ඔව් ගයිස් දැන් වෙනදාට වඩා හොඳට යාලා AI ෆොටෝ එක කැප්ෂන් එක සිංහලෙන් හරියටම ලියලා දුන්නා. ඉතින් මම නම් හිතනවා මේක ඔයාලට ගොඩක් යූස්ෆුල් වෙන දෙයක් කියලා. ඉතින් මේක ගොඩම යූස්ෆුල් වෙන්නේ YouTubers ලට එයාලගේ thumbnail එක නිර්මාණය කරගන්න. ඉතින් මාත් ඔයාලට පෙන්නන්න මම නිර්මාණය කරපු thumbnail වගේ මෙයාලා ලේසියෙන්ම single prompt add කරලා ලස්සනට thumbnail එක ලියලා දෙනවා. ඉතින් ඔයාලට මම කියන්න හදුව අවසාන දේ තමයි ඔයාලා මොකක් හරි YouTube link එකක් add කරොත් එයාලා ඒ YouTube link එකේ ඇතුලේ තියෙන වීඩියෝ එක ගැන සම්පූර්ණයෙන්ම ඔයාලට පැහැදිලි කිරීමක් කරලා දෙනවා. ඒ කියන්නේ ඔයාලට විනාඩි 12යි තප්පර 5ේදී මෙයා කතා කරන්නේ මොනවද කියලා ඇහුවොත් ජිමිනි එක අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙනවා මොකද්ද මෙයා මේ කියන්නේ කියලා. ඉතින් ඇත්තටම මම නම් හිතනවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද මේක AI ජෙනරේෂන් අතරින් ගොඩක් කියලින් ඉන්නවා කියලා මට නම් හිතනවා. ඉතින් ඔයාලට මොකක් හරි ෆොටෝ එකකට සිංගල් ෆොන්ට් එකක් ඇඩ් කරගන්න ඕන වුණොත් ඔයාලට දැන් ජිමිනි එක පාවිච්චි කරන්න පුළුවන්.